වෙනද වගේම හරි ලස්සන දවසක මගේ channel එක බලන්න ආපු ඔයගොල්ලෝ හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයගොල්ලෝ බලලා ඇති මොකද්ද මේ මම පෙන්වන්නේ කියලා. මේ තමයි අපේ කුරුල්ලෑලට හැමදාම බත් කනේන ලේනු මට කරලා තියෙන වැඩේ. ඉතින් අපේ ගෙදර channel රිදිවල ඉතින් මේ කට්ටිය ගෙවල් හදාගෙන ඉතින් එකක් නම් කමක් නෑ එකක් නෙමෙයි මුළු channel හැම එකම යාලා ගෙවල් හදලා තියෙන්නේ. ඉතින් යාලගේ ගෙවල් මට කඩන්නත් බෑ. ඉතින් ඒවායේ ගෙවල් හදාගෙන පැටව හදාගෙන ඉතින් යාලා පෞල් ජීවිතයක් ගත කරන නිසා ඉතින් කරන්න දෙයක්වත් නෑ. ඉතින් ඩොලර් රෙදි channel රෙදි සේරම මගේ කාලා සවුත් වෙලා තියෙන්නේ. ඒත් ඉතින් මං සත්තුන්ට ආදරේ නිසා ඒවා එහෙමම තියලා තියෙන්නේ. එයාලා ඉතින් අලුතෙන් කූඩු හදන්නෙත් නැහැ. ඔය හදලා තියෙන කූඩු වලම තමයි හැමදාම පැටව හදන්නේ. ඉතින් මොකද මමත් දැකලා තියෙනවා හැමදාම හවසට ජනෙල් කවුළු ආසියෙන් හිමීට ගේ ඇතුළට එනවා. ඉතින් මම සද්ද නොකර ඉන්නවා. මොකද ඉතින් හරි අහිංසක සත්තුනේ ඔන්න ඔය හිටපු ආවේ කියලා. ඉතින් ඔන්න දැන් නම් හොඳටම දවල් වෙලා අද මට පොඩි බඩගින්නක් ආවා. බතුත් කෑවා. ඒ වුණාට පුංචි බඩගින්නක් ආපු නිසා මම හිතුවා සම්පෝෂ ටිකක් හදා ගන්න ඕනේ කියලා. අපේ බබාලා නම් මේව ගුලි හදලා කන්නේ නැහැ. ඉතින් මට පොඩි බඩගින්නක් ආපු නිසා කන්න ඕනේ කියලා හදාගත්තේ. ඉතින් මම මේ සම්පෝෂ ටිකත් කාලා ඉවර කරලා හිමීට රැට උයා ගන්න තමයි හදන්නේ. මොකද තාම නම් හවස් වෙලා නෑ. දැන් 2:00 විතර ඇති. ඒ වුණාට ඉතින් මට කල් තියා උයා ගත්තාම රෑ වෙනකොට ගොඩාක් ලේසි. නැත්තම් බබාලත් හවසේදී කරදර කරනකොට මට ඉතින් උයා ගන්න බැරුව යනවා. මට ඉතින් පොල් ගෙඩියල් එලි ගහ ගන්න නම් හරිම අමාරුයි. කොහොම හරි අමාරුවෙන් ඔට්ටු වෙලා කොහොම හරි පොල් ගෙඩි ටික එලි ගහ ගත්තා. ඉතින් ඔයාලට පේන ඇති අපේ බබාලා දෙන්නම මගේ වටේ කැරකෙන්නේ මේ පොල් ගෙඩියේ තියෙන වතුර ටික බොන්න. ඉතින් යාලා හරි ආසයි පොල් වතුර බොන්න. ඉතින් ඕකට තමයි ලෙලි ගහන වෙලේ ඉඳලා මගේ වටේ කැරකෙන්නේ. ඉතින් මේ දවස්වල පොල් ගෙඩි වල පොල් වතුරක් නැහැ. මේ අවුව සැරට වෙන්නේ නැති ඒ වගේ පොඩ්ඩයි තියෙන්නේ. ඉතින් ඒ ටික හරි මන් දෙන්නට බෙදලා දුන්නා. මොකද මේ පවුනේ දෙන්න ආසාවෙන් මේක බොන්න වටේ කැරකෙනවා දැන් ගොඩාක් වෙලා නින්දා. ඉතින් ඒ දෙන්නට ඒ ටිකක් දීලා මම මේ හැදුවේ අද රෑට බෝංචි මාළුවක් හදනවා කියලා. හැබැයි අද නම් හදන්නේ වෙනද හදන විදිහට නෙමෙයි. මොකද අද අපේ මහත්තයා ගෙනත් තියෙන මේ බෝංචි ලපටි බෝංචි නම් නෙමෙයි ටිකක් මෝරලා. ඉතින් මම වෙනද හදන බෝංචි කරි එක හදන්නේ ලපටි බෝංචි වලින්. ඉතින් මේක ටිකක් මෝරලා නිසා මට හිතුණා මේකට අල ගෙඩියක් දාලා කිරි ටිකක් දාලා කිරට පොඩි කරියක් හදා ගන්න ඕන කියලා. එහෙමත් ඉතින් රසයි. හැමදාම ඉතින් එකම විදිය කරන්න ඕනේ නැහනේ. ඒ නිසා ඉතින් අලුත් දෙයක් කරන එකත් හොඳයි. ඉතින් එකම විදියට කන්නත් එපා වෙනවනේ. මම ඉතින් අලගෙඩියකුත් පොතු අරගෙන හිමීට බෝංචි කරිය හදා ගන්න තමයි යන්නේ. ඒ අතරතුරේ මම ඔක්කොම බෝංචි මාළුවට වැඩ ටික කරලා මම මේ හැදුවේ පොල් ටිකක් ගන්න. මොකද අනිවාර්යයෙන්ම අපේ ගෙදරට සම්බෝලෙකුත් හදන්න ඕනේ. ඒ නිසා බෝංචි කරියකටයි සම්බෝලෙටයි දෙකටම ඇති වෙන්න එකපාර මම පොල් ටික ගා ගන්නවා. නැත්තම් දෙපාරකට ගන්න ගියාම කොහොම හරිම කරදරයි මේ. දැන් මේ අපේ බබාලා දෙන්නත් වටේ ඉඳගෙන මට ඉතින් කරදර කරනවා. ඒ කට්ටිය අල්ල ටිකයි ලුණු ටිකයි ඔක්කොම අරගෙන ඉතින් ඒවා කපා ඒවත් එක සෙල්ලම් කරනවා. ඉතින් මමත් ඔන්න ඔය පාඩුවේ හිටියා නැත්තම් මට උයා ගන්න වෙන්නේ නැති නිසා ඔන්න ඉතින් මම බෝංචි කරියකට සේරම දාන්න ඕනෙව දාලා ඒක ලිපේ තියන්නයි හදන්නේ. එහා පැත්තේ ලිපේ මම බබාලට බිත්තර වගේක් තැම්බෙන්න තිබ්බා. ඉතින් මම මේ හදන්නේ මට කරවල කෑල්ලක් තෙල් දාගන්න. මොකද අපේ මහත්තයා නම් කැමති නෑ කරවල තෙල් දාලා කන්න. ඒ වුණාට ඉතින් හැමදාම කිරිම දාලා කන්නත් බැරි නිසා මම ඔන්න ඔහේ බැනුමක් කමක් නැහැ කියලා කරවල ටිකක් තෙල් දාන්න තමයි මේ හදන්නේ. ඉතින් මාළු ටික නම් හදලා ඉවර කරලා මම මේ බැලුවේ එයාගේ ආසම දේ තමයි පොල් සම්බෝල. ඉතින් සම්බෝලයක් හදාගන්න අපේ ගෙදර කොච්චර මාළු පින් තිබ්බත් වැඩක් නැහැ. පොල් සම්බෝලයක් නැතිව. බැරි වෙලා හරි මට පොල් සම්බෝලයක් හදන්න බැරි වෙච්ච වෙලාවක
ඉතින් එයා මූණ දෙක කරගන්නවා. ඉතින් එතකොට මං ඒ වෙලේ හරි කමන්නේ පොල් ටික ගාලා සම්බෝලයක් හදලා දෙනවා. ඒ නිසා ඉතින් මම එයා ආස දේවල්ම කරනවා ඉතින් හැමදාමත්. ඒක මටත් ලේසි. එයාත් හරි ආස දේන් ඉතින් මම මේ පොල් සම්බෝලේ හදනකොට නම් අපේ බබාලා දෙන්න හිමීට ගේ ඇතුළට ගියා. ඉතින් ගේ ඇතුළට ගියේ නම් මොකක් හරි යුද්ධයක් අල්ලන්න කියලා මට හිතුණා. පොඩි බබා නම් මාත් එක්ක හිටියා. ලොකු බබා තමයි ගේ ඇතුළට ගියේ. ඉතින් මොකක් හරි ලොකු අඩව්වක් අල්ලලා ඇති. ඉතින් කමක් නැහැ මට මේක අඹරන ගමන් යන්නත් බැරි නිසා ඕන දෙයක් කියලා මම ඉතින් සද්ද නොකර පාඩුවේ හිටියා. ඉතින් මං ඒ වැඩේ කරලා කාමරේට යනකොට අනේ ඇත්තටම මට ගොඩක් දුක හිතුණා. මේ පේනවා නේද? ඉතින් ඔක්කොම ඇඳුමට තියෙන ඇඳුම් ටික සේරම බිම දාලා ඉතින් බබාට නිින්ද ගිහිල්ලා. මොකද මං අද දවාලේ ආව නිදි කරේ නැහැ. ඉතින් යාට නිින්ද යන්නේ නැති කියලා හිතන පස්සේ ඉතින් මම වීඩියෝ කරන්න කලින් යාට රෙද්දකුත් පුරවලා කොට්ටෙකුත් තියලා තමයි වීඩියෝ එක ගත්තේ. ඉතින් ඒ අතරතුරේ අපේ පොඩි එක්කෙනා පේනව නේද මුළු කුස්සියම වනසලා ආලගෙඩි ටික ඔක්කොම අරගෙන ඉවවා කපලා අයියෝ කරන්න තියෙන ඔක්කොම දේවල් ඉතින් ඒ කට්ටිය කරලා ඉතින් පොඩි බබාලානි මොනා කරන්නද ඉතින් කොයි ගෙදරත් ඔහෙම ඇති තමයි. ඉතින් පේනවා නේද අද බබාලා දෙන්න රණ්ඩු වුණා. ඉතින් රණ්ඩු වුණාට පස්සේ ඒකට පලිය ගියේ මෙන්න මේ කෝප්පේ තමයි. ඉතින් පේනවා නේද? ඒ කෝප්පේ කඩලා බින්දලා දාලා තියෙනවා. ඉතින් ඔහොම තමයි අපේ බබාලා දෙන්න. ඉතින් ඔන්න අද මගේ වීඩියෝ එක ඉවරයි මෙතනින්. ඉතින් මගේ වීඩියෝ එක අවසන් වෙනකන් බැලුවා නම් ඔයගොල්ලෝ මට ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ඉල්ලනවා. එහෙනම් යාළුවනේ මම අදට ගිහිල්ලා එන්නම්. ඔයගොල්ලන්ට සුබ දවසක්.